එන්විලොප් එකක් තියෙනවා. පොඩි white card එකක් තියෙනවා. අස්සන දාලා දෙන්නකො. ඉරියන්නේ නැහැ නේ. නෑ. right. දැන් මට මේ කාඩ් එක ඩුප්ලිකේට් කරන්න බෑ. දෙපැත්ත මෙන්න. මං එක දෙයක් ලියන්න යනවා. ඔය ඇස් දෙක හොඳට බලන්න. right. මම දෙයක් ඇන්දා මේ අවසන් කරපු කාඩ් එක. මම ඒක මෙහෙම දාලා මේක වගේ පොකට් එකේ තියාගන්න. ඔර්ලෝසුවක 1.12 අතර ඉලක්කම් තියෙනවා. ළඟට එන්න පොඩ්ඩක්. දැන් ඔයා හිතා ගන්න 1.12 අතර ඉලක්කමක්. පෑ ගන්නක් මට කියන්න එපා. ඔයා හිතාගෙන. දැන් උදාහරණයක් විදිහට ඔයා කියනකෝ 6 හිතුවා කියන. 1 2 3 4 5 6. එහෙම කියලා මෙතන ඩීල් කරලා මේ ඉතුරු ටික මේක උඩින් තියන්න. කැමති පෑ ගන්නක් ඉදලා ඒක දාලා අර වගේ කරන්න. හරි. right okay. දැන් මම මෙතනින් කාඩ් 12ක් ගන්නවා. ඔය අත දෙන්නකො. ඔයා හිතාගත්තේ තුන්වෙනි පැය. ඒ කියන්නේ මම මේක පටන් ගන්න කලින් ඔයා සයින් කරපු කොලේක මම දෙයක් ලියලා දුන්නා. පොඩක් ඒක බලන්න. ඒවා හිතාගත්ත කාඩ් එක. ඒ කාඩ් එක ඇවිල්ලා තියෙනවා. හරි. ඒ විතරක් නෙමෙයි. මෙහෙම කරපුවම ඔයාගේ කාඩ් එක ඇරෙන්න අනිත් හැම කාඩ් එකක්ම මම කරන රස්සාව නම් හුඟක් මැජික් කාරයෝ ඉන්නවා. හැබැයි ඉතින් ඔක්කොම භාගයක් බොරු මැජික් තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මම හිතන්නේ මැජික් කියන්නේ වෙනම සංස්කෘතියක් වෙනම කලාවක්. ඉතින් බොහෝ අධ්‍යයනය කරන්න ඕනේ. අපි එළියේ ඉඳන් බලලා සතුටු වෙනවා, hina වෙනවා සහ විස්මයටපත් වෙනවා. ඉතින් ඒක මේ මැජික් ශේෂ්ත්‍රයේ ඉන්න ඉතාමත් සුළු පිරිසක් මම හිතන්නේ ලංකාවෙත් ලොවක් ආකර්ෂණය කරන්න පුළුවන්, ලොවක් හිනාගස්සන්න පුළුවන්, විස්මයටපත් කරන්න පුළුවන් ශිල්පීන් බිහි වෙන්න පුළුවන් හැකියාව තියෙන බව අරුල් වගේ සහෝදරයෝ ඔප්පු කරලා පෙන්නනවා. ඒක මරුනේ යන්නේ.